කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම වීඩියෝ එකෙන් අරන් ආවා යොත් දාන හැටි. ඔයගොල්ලෝ දන්නවා ඇති මුහුදේ බිලි බානවා වගේ යොත් දාලා තමයි මාළු අල්ලන්නේ. බිලි බාන්න බෑ මොකද මාරියත් එක්ක බිලි බාන්න බැරි හින්දා යොත් දාලා තමයි අල්ලන්නේ. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කොහොමද මේ යොත් දාලා මාළු අල්ලන්නේ කියලා. අද මාත් එක්ක මේ ගමන්ට ඇවිල්ලා තියෙනවා මංජුල මාමයි මායි තමයි අද යොත් දාන්න යන්නේ. ඔයගොල්ලෝ එහෙනම් බලන්න කොහොමද මේක කරන්න කියලා. හරි දැන් අපි වෙරළට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔයගොල්ලොන්ට පේනවා ඇති. වෙරළට ඇවිල්ලා ඉස්සරින්ම අපි මට්ටි හාර ගන්න ඕනේ. මට්ටි කියන්නේ අපි මේ බිලි කොක්කට ගහන හැම බිලි කොකු තමයි මේකෙත් තියෙන්නේ. මේකේ විශේෂත්වය කියන්නේ මේකේ බිලි පිත්තක් නැහැ. තංගුසක් විතරයි තියෙන්නේ. මේකට හැමට ගහන්න ඉස්සරින් අපි මට්ටි හාර ගන්න ඕනේ. වෙරළේ ඉන්නවා මට්ටි මුහුදේ රැළ හරියේ එන්නේ හරියේ මට්ටි ටිකක් හාරලා උම කඩලා තමයි හැමට ගහන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ ඒකත් කොහොමද කරන්න කියලා. හරි. අපි දැන් වෙරළට ආවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් වලක් හාර ගන්න ඕනේ. මොකද අපේ බඩු ටික දාගන්නයි අහුවෙන මාල් ටික දාගන්නයි. මොකද නැත්තම් කාක්කෝ අරන් යනවා. හරි. එහෙනම් බලමු කොහොමද ඒක වැඩිත් කරන්න කියලා. මට ලයිව් කතා කරන්න බෑ මොකද ඕගොල්ලොන්ට පේනවා ඇති ගොඩක් කුලන් සැරයි. ඒ හින්දා මං කියන එක පැහැදිලි නැති හින්දා තමයි මම මේ පස්සේ ඔයිස් දාන්නේ. ඉස්සරින්ම වලක් හාර ගන්නවා අපේ වඩු ටික දාගන්නයි අල්ලගත්ත මාළු ටික දාගන්න. ඒක වල තමයි දැන් මේ හාරන්නේ. හරි. අද අපි ගෙනල්ලා තිනවා මේ වතුර බෝතලයක් බොන්න. ඊට පස්සේ යොත් දෙකක් ගෙනල්ලා තියෙනවා. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඉස්සරහට මේ යොත් මොන වගේද කියලා. යොත් කියන්නේ මේ යොත් මොයේ තංගුසත් තමයි තියෙන්නේ. තංගුසේ කෙරෝලෙට මේ විදියට බරක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඊයන් වලින් හදපු එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට මේ විදියට කටු ටිකක් ගහලා තියෙනවා ගිහිල්ලා ඇෙන්න. මේක පොළවේ ඇෙනවා. මේ බරක් විදියට තමයි ඒක දාන්නේ. ඊට පස්සේ බිලිකොකු පේලියක් තියෙනවා. ඒ විදියට තමයි මෙතන දැන් යොත් දෙකක් අද ගෙනල්ලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද දැන් ඇම හාරගන්නේ කියලා. දැන් මේ මාම කරන්න යන්නේ ඇම හාර ගන්න තමයි. ඇමට ගන්නේ මට්ටි නැත්තම් මාළු බොකෝ ඕන එකක් ගන්න පුළුවන්. මාළු කන ඒවා. අද අපි ගන්න යන්නේ මට්ටි. හරිද? මේ විදියට මොයි කකුල දෙපැත්තට කර වෙරළේ වතුර තියෙන හරිය වලක් හාර ගන්න. වලක් හාරගෙන ඉවර වෙලා ඒක ඇස්සේ තියෙන මට්ටින්ව ගන්න තමයි තියෙන්නේ. මාත් ඔයගොල්ලොන්ට මට්ටි කරන් පෙන්නන්නම්කෝ එහෙනම්. හරි ඉතින් ඔන්න ඉතින් මාත් මට්ටි එක්ක අරගෙන ඕගොල්ලොන්ට පෙන්නන්නම්. මාත් මට්ටි එක්ක හැරුවා. මේ ඉන්නේ ඕගොල්ලොන්ට පේනවා ඇති කකුලුවෙක් වගේ තමයි. හැබැයි උට අඩු නෑ. ඒ වගේ පොඩි කට්ටක් තියෙනවා. පොඩි සතෙක් තමයි. මේ සතාව කෑලි වලට කඩලා තමයි ඇමට ගහන්නේ. ඕගොල්ලොන්ට ඉස්සරහදී ඒකත් බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් ওই විදියට ඉස්සරේම අපි මට්ටි හාර ගන්න ඕනේ. මට්ටි හාරගෙන ඉවර වෙලා ඇමට ගහලා යොත් දාන්න තමයි තියෙන්නේ. එහෙනම් බලමු ඉතින් ඒකත් කොහොමද කරගන්නේ කියලා. හරි ඉතින් ඔන්න මම තවත් මට්ටි එක්ක අරගෙන අල්ලගත්තා. දැන් අපි මට්ටි හාරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඇම මේ අල්ලගත්තු මට්ටි ටික ඇමට ගහන්න තමයි. ඔයගොල්ලන්ට පේනවද දැන් අර මම මට්ටි ටික අල්ලගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදියට වලක් හාරලා මට්ටි ටික දානවා. දාලා ඉවර වෙලා දැන් තියෙන්නේ ඇම ගහන්න තමයි. ඔයගොල්ලන්ට පේනවද දැන් මම එක යොතක් ගත්තා. මේ යොතේ කරගොල තමයි මුහුදට විසික් කරන්නේ. ඕගොල්ලන්ට ඉස්සරහත් ඒක බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් බලන්නකො ඉස්සරින් මොකද්ද කරන්න යන්නේ කියලා. ඉස්සරින්ම මේ යොත දිග ඇර ගන්න ඕනේ. දිග ඇරගෙන ඉස්සරින් බිලි කට්ටියක දිග ඇර ගන්න ඕනේ. දිග ඇරගෙන තංගුස දිග ඇර ගන්නවා. ඕගොල්ලෝ බලන්නකො ඒකත් කොහොමද කරන්න කියලා. හරි මේ විදියට තංගුස දිග අරගෙන එහාට දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා අන්තිමට මෙන්න මේ ඉතුරු වෙන මේ ඔතලා තියෙන එක තියෙනවානේ තංගුස. අන්න ඒක වලක් හාරලා වලලනවා. මොකද මේ කරකොල විසික් කරද්දී නැත්තම් ඒකත් යනවානේ. ඒ හින්දා තමයි වල්ලන්නේ. වල්ලලා මේක ටිකක් තද කරනවා. තද කරලි ඉවර වෙලා තංගුසේ අනිත් කෙරවල තියෙනවානේ අර බිලිකක්කු තියෙන පැත්ත. අන්න ඒ පැත්තට හැම ගහලා කරකොල විසික් කරනවා. ඔයගොල්ලෝ බලන්නකෝ ඒක කොහොමද කරන්නේ කියලා. ඔයගොල්ලන්ට ඒ වගේ මතක් කරනවා ඔයත් මගේ වීඩියෝ එකක් බලන්නේ අදම නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මේ වීඩියෝ එක බලන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකට පොන්ජි like එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා.
හරි මේ විදියට ඒ අල්ලගත් මට්ටියව විදියට කඩනවා. කඩලා ඉවර වෙලා අන්න මේ විදියට බිලි කොක්කට ගහ ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. බිලි කොක්ක පහක් තියෙනවා එක යොතක. සමහරක් යොත්වල හතරක් තියෙනවා, හයක් තියෙනවා. අද අපි ගෙනල්ලා තියෙන එකේ බිලි කොක්ක පහක් තියෙනවා. මේ පහටම හැම ගහ ගන්න ඕනේ. හැම ගහගෙන ඉවර වෙලා මේක යොත් දාගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ බලන්න කොහොමද මේ හැම ගහගන්නේ කියලා. හරි දැන් මේ හැම ගහලා ඉවරයි. ඔන්න දැන් අන්තිම බිලි කොක්කටත් හැම ගහගත්තා. ඊට පස්සේ කරන්නේ මේ විදියට යොත අරගෙන කරකෝල ඉස්සරහට ගිහිල්ලා ඈතට විසික් කරනවා. ඔයගොල්ලෝ බලන්නකො කොහොමද කරන්න කියලා. මේ විදියට යොත කරකවනවා. කරකෝලා පුළුවන් තරම් ඈතට විසික් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අර තිබ්බ බර කටු තියෙන බර අන්නේ බර ගිහිල්ලා පොළව ඇයෙනවා. ඇනලා ඉවර වෙලා අර බිලි කොකු ටික ගාන්ට මේ වෙනවා. යට පොළොව යට ඉන්න මාළු තමයි මේ හැම කන්නේ. එතකොට මේක උඩ පාවෙන්නේ නැහැ. හරි. ඉතින් එක යොතක් දාගත්තා. දැන් තියෙන්නේ අපිට අනිත් යොතක් දාගන්න. ඒ යොත මෙතනින්ම දාන්න ටිකක් එහාට වෙහෙන් තමයි දාන්න. නම් බලමු මේ යොතත් කොහොමද දාගන්නේ කියලා. හරි දැන් අනිත් යොතත් දිග අරගෙන තමයි තියෙන්නේ. ඔයගොල්ලෝන පේනවා ඇති මේ බර ඊයන් උණු කරලා කාඩ්බෝඩ් එකක් මේ වගේ හැඩයක් හදාගෙන ඊයන් වක් කරලා තමයි ඔන්න ඔය බර දාන එක හදාගන්නේ බරුව. හරි. අපි බලමු එහෙනම් කොහොමද මේ යොතත් දාගන්නේ කියලා. දැන් යොත දිග අරගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා ඇත්ත අංගුස සමහර විට පේන්නේ නැතුව ඇති. ඉස්සරහට මම කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද මේ ෆෝන් එකෙන් එච්චර වීඩියෝ එක ක්වොලිටි නෑ. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි එහෙනම් අපි බලමු කොහොමද අනිත් යොතත් දාගන්නේ කියලා. හරි දැන් ඒකටත් හැම ගහන ගමන් තමයි ඉන්නේ. ඔයගොල්ලන් මේ පේන්නේ මේ මට්ටිගේ බිත්තර. තැඹිලි පාටට බිත්තර ගොඩාක් තියෙනවා. මේ මට්ටින්වත් උයලා කනවා. හරි. දැන් මේ අපි මේකේ හැම ගහගෙන ඉවරයි. දැන් ඕගොල්ලන්ට පෙන්නන්න කොහොමද දැන් මේ යොතක් දාගන්නේ කියලා. හරි දැන් අපි දැන් කරන්න යන්නේ කලින් දාපු යොත ඇදගන්න තමයි තියෙන්නේ. අපි බලමු ඒකට මාළු තියේද කියලා. සමහර විට මාළු තියෙන්නත් පුළුවන්. සමහර විට නැති වෙන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු මේ යොත ඇදගෙන මාළු තියේද කියලා. හරි දැන් අපි යොත අදින ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ විදියට තංගුස ඇදලා දාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්නකො එහෙනම් මේකට මාළු ඉදීද එහෙම නැත්නම් නැති වේද කියලා. හරි දැන් ඇදගෙන ඉවරයි. ඕගොල්ලොන්ට පේනවා ඇති රොඩුත් පැටලිලා තියෙනවා මේකේ. රොඩු ටිකකුත් තියෙනවා. ඒ හින්දා තමයි මාළු වැඩි නැත්තේ. මේකට මාළු පැටව දෙන්නෙක් අහුවෙලා තියෙනවා. පොඩි මාළු තමයි අහුවෙලා තියෙන්නේ. මීට වඩා ලොකු මාළු මේ උතර අහුවෙනවා. මේ මාළුවාගේ නම තමයි ජඩිකීලියා. ජඩිකීලි දෙන්නෙක් තමයි අද අහුවෙලා තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ මාළු දෙන්නා දැන් බේරගන්නේ කියලා. ඉතින් මේ රොඩු ටික බේරගෙන ඉන්න ඕන. රොඩු ටික බේරගෙන ඉවර වෙලා මාළු දෙන්නව බේරගෙන අන්න අපි අර වලක් හැරුවේ මතකද? අන්න ඒ වලට මාළු දෙන්නව දාලා වහනවා. නැත්තම් කාක්කු අරන් යනවා. ඊට පස්සේ ආයෙත් අනිත් මේ යොතට හැම ගහලා මේ යොත වතුරට දාලා ආයෙත් අනිත් යොත අදිනවා. ওই විදිහට මාරුවේ තමයි වැඩේ වෙන්නේ. බලමු ඊළඟ අපේ අනිත් යොතටවත් ලොකු මාළුවෙක් අහුවෙලා ඉදීද කියලා. අනේ ඒකට ඉතින් ජඩිකීලි දෙන්නෙක් තමයි අහුවෙලා තිබ්බේ. අගුළු අහුවෙනවා, ජඩිකීලි අහුවෙ වෙනවා. ගොඩක්ම යොත් වලට අහුවෙන්නේ මේ දවස්වල. ජඩිකීලි වලට වඩා ලොකුම අහුවෙනවා මේ කරෙන් පාරේ. පොඩි මේ මාළු පැටව දෙකම අහුවෙලා හරි. අපි බලමු එන ඉස්සරහට මොනවා වගේ වහන් ඔපේද කියලා. ඉතින් දැන් මෙතන අපි අනිත් එක ඒකත් මේ තව පොඩ්ඩෙන් අපි අරගෙන බලනවා. බලමු ඉතින් ඒකත් ලොකු මාළුවෙක් ඉදීද කියලා. දැන් අර මාව දැන් මේ මාත් දැන් අනිත් අපේ ගොඩට හැම ගහන ගමන් ඉන්නේ. මේ ටික බලමු. ගහන තමයි ඉන්නේ. දැක්ක නේද? මම දැන් ඉස්සෙල්ලා මම ලයිව් තමයි කතා කරේ.
ලයිව් කතා කරපුවාම වීඩියෝ එක පැහැදිලි නෑ නේද? ගොර ගාලා සද්දයක් ඇහෙනවා. මොකද හුලං සැරයි මේ දවස්වල. ඒ හින්දා තමයි මම මේ විදියට පස්සේ වොයිස් එක දාන්නේ. ඒ හින්දා මේ දැන් අපි මේ ඊළඟ යොතත් ඇද ගන්න තමයි යන්නේ. අපි නම් බලමු මේකටවත් ලොකු මාළුවෙක් ඉදීද කියලා. හරි එහෙනම් දැන් මේ මාම යොත අදිනවා. අපි බලමු එහෙනම් මේකට මොන වගේ මාළුවෙක් ඉදීද කියලා. හරි අපි දෙවෙනි පාර දාපු යොතට අහු වෙලා තියෙන්නේ අගුළු පැටියෙක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට වඩා ලොකුන් ඉන්නවා. හැබැයි මේ සැරේ අහු වෙලා හිටියේ පොඩි එකෙක් තමයි. එහෙනම් බලමු ඊළඟ යොතට කොහොමද මාළු කියලා. හරි ඔන්න අපි තුන්වෙනි පාර දාගත් එකට එක ජඩ කීලියෙක් තමයි අහු වෙලා ඉන්නේ. ඒ පැටියෙක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට වඩා ලොකුන් ඉන්නවා. ඉතින් ඔහොම තමයි ඉතින් යොත් දානවා කියන්නේ මාළු ඉන්නවා නැතු යනවා. එක වෙලාවකට ලොකුන් අහු වෙනවා, එක වෙලාවකට පොඩි උන් අහු වෙනවා. එහෙම තමයි. අපි නම් බලමු අනිත් යොතට මාළු කොහොමද කියලා. මම මේ යොත් වලට හැම ගහන කෑල්ල දැම්මේ නැහැ. මොකද වීඩියෝ එකේ දික් වෙන හින්දා මම මේ යොත ඇද ගන්න කෑල්ල විතරයි දැම්මේ. මොකද එතකොට බලන ඕගොල්ලොන්ටත් වීඩියෝ එක බෝරින් වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි දැන් මේ හතරවෙනි පාර තමයි මේ යොත අදින්නේ. අපි බලමු මේකට මාළු දීද කියලා. මේකට මාළු නෑ යාළුවනේ, ඔයගොල්ලෝ දැක්කින්ද ඇති. නම් අපි ඊළඟ යොතත් ඇද ගන්නවා. ඔයගොල්ලොන්ට පේන ඇති මේ පස්වෙනි සැරේ මම හැම ගහන කෑල්ල පෙන්වන්නේ නැහැ කිව්වනේ. මම දැන් මෙතන ඉඳලා යොත අදින කෑල්ල විතරයි පෙන්වන්නේ. අපේ පස්වෙනි සැරේ අපි බලමු මේ සැරේ දින්නේ කියලා. මේ සැරෙත් එක ජඩ කීලියා ඉන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ඉතින් ඔහොම තමයි ඉතින් මාළු ඉන්නවා නැතු යනවා. බලමු කොහොමද මේකවත් බේරගන්න කියලා එහෙනම්. රිය අපි දැන් යොත් 7-8 සැරයක් දාගත්තා. මේ 10 වෙනි සැරේ තමයි මෙන්න මේ මාල් බඩුව අහුනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ සැරේ නම් බිලිකොකු 4කටම අහු වෙලා තිබ්බා. එක බිලිකොක්කකට නම් හැම කාලා ඒත් අහු වෙලා නැහැ. ජඩ කීලිම 5 දෙනෙක් තමයි අහු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි අන්තිම සැරේ දාපු යොතට ලොකු අගුලෙක් අහු වෙලා තිබ්බ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මූ තමයි අපිට අහුන ලොකුම මාළුවා. සාමාන්‍යයෙන් ගොඩක් ලොකුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. එක වෙලාවකට දාන හැම සැරේම මේ වගේ ලොකුන් අහු වෙනවා. සමහරක් වෙලාවට එක මාළුවෙක්වත් අහු වෙන්නේ නැතුව යනවා. එහෙම තමයි. එක වෙලාවට එක විදිය තමයි. මේ විදිහට තමයි අපි දාපු අන්තිම යොතට අහුන මාළුවා තමයි මේ ඉන්නේ. දැන් අපි යොත් දාලා ඉවරයි. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්න අපි අල්ලපු මාළු ටික. හරි දැන් අපි මේ අල්ලගත්ත මාළුවවත් දානවා. මං මාළු ටික ඔක්කොම ටික මේ කෑන් එකට දාගත්තා. ඔක්කොම මාළු 20ක් 25ක් විතර හිටිය අල්ලගත්ත. මට හරියටම මතක නෑ. මේ තියෙන්නේ අපි අල්ලගත්ත මාළු ටික තමයි. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. අපි මේක අල්ලගෙන ඉවරයි අදට. එහෙනම් ඉතින් ආයේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.